මෙහි ඡන්දයක් පැවැත්වෙනවා. ඒකෙන් පස්සේ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් ලොකු පෙරලියක් ඇති වෙයි කියලා හිතනවා. හලෝ කට්ටියම good morning. good morning කියන්නේ මට මේ හද good morning මේ වීඩියෝ කරන වෙලාවේ මේ හැමෝටම සුබ දවසක්. මේ කියන්නේ ඒකත් අමතක වුණා. මේක ලොකු හොක් එකක් වෙන වැඩක්. මේක මේ ලබන මාසේ 3 වෙනිදා මේ කියන්නේ මේ මාසේ මෙහි ඡන්දයක් පැවැත්වෙනවා. ඒකෙන් පස්සේ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් ලොකු පෙරලියක් ඇති වෙයි කියලා හිතනවා. ඇතිවලා කියන හිතෙන්නේ එක හේතුවක් මත ඒ කියන්නේ දැනට කියන්නේ විපක්ෂයේ ඉන්න කට්ටිය බලයටපත් වුණොත් තමයි දැන් ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න අයට ස්ටුඩන්ට් වීසා වෙන්න පුළුවන්, ජොබ් වීසා වෙන්න පුළුවන්, ටෙම්පරරි රෙසිඩන්ස්, පර්මනන්ට් රෙසිඩන්ස් ඔය කිනකේ ගිහුව හැම එකකෙම කොහොම හරි මෙහෙට බලා එන්න ඉන්න අයටත් දැන් සමහර අය ස්ටුඩන්ට් වීසා එකෙන් මෙහෙ ඇවිල්ලා ඉන්නවනේ. ඒගොල්ලන්ටත් පොඩි බලපෑමක් වෙන්න පුළුවන්. පොඩි කියන්නේ ඒක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. මොකද ඔය දැන් රට ඇතුළට ගන්න කෝටා එක සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙන ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ බලයටපත් වුණොත් 25% මයිග්‍රේෂන් කට් ඩවුන් කරනවා කියලා. දැන් මේ ගොඩක් සමහර අය දන්නවා මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඉන්න අය මගේ පොලිටිකල් ස්ටෑන්ඩ් එක මොකක්ද කියලා. මම මොන පක්ෂයේ වෙනුවෙන් වැඩ කරන්නේද, දැන් ඡන්දෙත් ඉල්ලුවේ මොන පක්ෂයෙන්ද කියලා. ඉතින් මට මේ කියන්නේ දේශපාලන පැත්තක් තියෙනවා. දේශපාලනයක් මම අදහසක් දරනවා. නමුත් ඒ දේශපාලන අදහස කියන්නේ අපි මේ මයිග්‍රන්ට්ස්ලාට විරුද්ධව තියෙන එකක් නෙමෙයි. අපි මයිග්‍රන්ට්ස්ලා තව තවත් එන්න දිරිමත් කරන එකක් තියෙන්නේ. ඒගොල්ලන්ට ඇවිල්ලා මේක මේ රටේ තියෙන ඇවිල්ලා මේ රටේ කොහොම හරි සෙටල් වෙන්න කියන එක තමයි අපේ දේශපාලන මතය. ඒ කියන්නේ කොල් දිහකට ආව සමහර අය රෙෆියුජි වීසා වෙන්න අපි ගොඩක් ඒගොල්ලන් වෙනුවෙන් පෙනෙන්න. මොකද ඒගොල්ලන්ට රයිට්ස් නැහැ. එතකොට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන් ගොඩක් වැඩ කොටසක් කරනවා. ඉතින් ඒවා කරන්නේ ඒගොල්ලන්ට මොකද පර්මනන්ට් රෙසිඩන්ස් එන කට්ටිය වගේ නෙමෙයි. මෙහි ඉන්න අය දන්නවා මේක ස්ටුඩන්ට්ස්ලා එහෙම රෙෆියුජිස් එහෙම ආපු අය දන්නවා නම් ස්ටුඩන්ට්ස්ලා විශේෂයෙන්ම දන්නවා නම් කමෙන්ට් කරයි. මොකද ඒගොල්ලන්ට මෙඩිකෙයා නැහැ, ඒගොල්ලන්ට සෙන්ට්‍රල් සපෝට් නැහැ. කියන්නේ ජොබ් එකක් එහෙම මොනවත් ඒගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන් ශාල වශයෙන් මුදලක් ගෙවනවා ඉගෙන ගන්න. රෙෆියුජිස්ලාත් එහෙමයි. ඒගොල්ලන්ට පර්මනන්ට් රෙසිඩන්ස් ස්ටේටස් නැත්නම් ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ස් හම්බෙලා නැත්නම් ඒගොල්ලොත් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ෆී එකම ගෙවන්න ඕන ස්කෝල වලට. ඒ කියන්නේ යුනිවර්සිටි වලට, කොලෙජස් වලට. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වල ලොකු ෆී එකක් ගෙවනවා. හරි අසාධාරණ ගාණක් ඒක. ඉතින් මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒකෙන් තමයි හැමදේම කරන්න කියලා මේ අනිත් ඒවට. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් සල්ලි වලින් අනිත් ස්ටුඩන්ට් ලඩු ගන්නවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මෙහි ලෝකල් ස්ටුඩන්ට්ස්ත් සල්ලි දීලා තමයි ඉගෙන ගන්න. මේගොල්ලන්ට එක්ස් කියලා මේ හයි එඩියුකේෂන් ලෝන් එකක් තියෙනවා. ඉතින් ඒකට පොලියත් ඇඩ් වෙනවා අවුරුද්දට. ඉතින් මේ හෙක්ස් පොලිය වැඩි සමහර මේ ඉන්ඩස්ට්‍රි වලින් ඔපේන ටැක්ස් වලට වැඩිය ඕස්ට්‍රේලියාවේ. ඉතින් ගොඩක් අය මං හිතන්නේ ඒක ගැන අදහසක් තියෙනවා කියලා. ඔක්කොම හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලෝකල් ස්ටුඩන්ට්ස්ලා නිකන් ඉගෙන ගන්නවා කියලා. ඒ කියන්නේ ස්කෝලර්ෂිප්ස් හම්බෙච්ච කට්ටියට ඔව් ඒක හම්බ වෙනවා. ඒකත් ගොඩක් අඩු ප්‍රතිශතයක්. නමුත් මේ ලෝකල් ස්ටුඩන්ට්ස්ලා අර ස්ටුඩන්ට් ෆී එක ගෙවන්න ඕනේ. යුනි ෆී එක ගෙවන්න ඕනේ. හැබැයි ඒක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ගන්න නෙමෙයි. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා කෝස් ෆී එක සෙමස්ටර් එක 20000ක් නම් අරගොල්ලන්ගේ එක දෙන්නේ 10000ක් විතර. 10000ක් 12000ක් වගේ. ඒ වගේ මේ වෙනවා. ගොඩක් වෙලා ලෝකල් ස්ටුඩන්ට් කෙනෙක් මාස්ටර් එකක් ඉවර කරන්න ලක්ෂ පයින්නවා. ඒක එක කෝස් හැටියට. මේ වගේමයි අපේ මේ අනිත් කට්ටිය ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට සෙමස්ටර් එකකට 20000ක් කියන්නේ ලොකු ගාණක්නේ. ඒක ඉතාමත් කියලා වැඩක් නෑ. ඒක මේ හිතා ගන්න බැරි ගාණක්. ඉතින් දැන් මේගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා නිසා තමයි මේ සමහර ඉන්ඩස්ට්‍රීස් පවතින්නේ. මේගොල්ලෝ හැමෝම කට් ඩවුන් කරනවා හැම කීපට. මම නම් දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ කාටද වෝට් කරන්න ඒවා මේවා කියලා මෙතන වීඩියෝස් වලින්. මම කියන එක සාධාරණ නෑනේ. නමුත් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ දවස්වල ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ තත්ත්වය ඒගොල්ලෝ මේ සිටුේෂන් එක ෆලෝ කරනවා නම් පොඩ්ඩක් ඒක ගැන දැනුවත් කරන්නත් ඕන නිසා තමයි මේ වීඩියෝ කරන්නේ. මොකද
සමහර වෙලාවට ඔයගොල්ලෝ දැන් ලෑස්ති කරලා ඇති ඇප්ලිකේෂන්ස් එහෙම දාන්න දැන් ස්ටුඩන්ට්ලා ස්පෙෂලි ඊළඟ ඉන්ටේක් එක එනවා ජූන් වල ඒකට රෙඩි වෙන කට්ටිය ඉන්නවානේ. ඒක රෙඩි වෙන්න බය වෙන්න එපා. ඉතින් මොනවා වුණත් කියන්නේ টপ ටියර් යුනිවර්සිටි වල ගොඩක් වෙලාවට ඕපනින්ග්ස් තියෙයි. මොකද ඒක $1 බිලියන් ඉන්ඩස්ට්‍රි එකක් නිසා දැන් මේ මෙල්බන් යුනි එකේ වුණත් ඔහුගේ අවුරුදු 5 ඇතුළත කොවිඩ් එකෙන් පස්සේ $6 බිලියන් විතර ලාභ හොයලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේවා ලාභ ලබන ආයතන කෝපරේෂන්ස් වගේ තමයි යන්නේ. ඒවා මේ ඒක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ඕනේ ඕස්ට්‍රේලියාවට එන්නනේ කොහොම හරි එඩියුකේෂන් එක ඉවර කරලා අපම රෙසිඩන්ස් සෙට් කරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ව ඩිස්කරේජ් කරන්නේ නැහැ කොහොම හරි එන්න බලන්න. නමුත් දැන් තියෙන තත්ත්වය කියන්නේ එච්චර සුබ ආරංචියක් නෙමෙයි. මොකද මේ ඉන්න ආණ්ඩුව වුණත් අර ඒගොල්ලන්ට දෙන ප්‍රෙෂර් එක පැත්තත් බලනවා. මොකද ඒගොල්ලෝ හිතනවා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා මයිග්‍රන්ට්ස්ලා ඉන්න නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම කියලා. ඒ කියන්නේ cost of living, ඒ කියන්නේ මේ අපේ මොනවාද කිරි ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි වෙන්නේ ඒක නිසා කියලා. ඉතින් ඒක නම් මහ විහිළු කතාවක්. මොකද මෙහෙ තියෙන්නේ මේ සුපර් මාකට් ජාල දෙකයි. ඒ දෙකෙන් හැමදේම කන්ට්‍රෝල් කරනවා. මෙහෙ කන්ට්‍රෝල් එක නැහැ ප්‍රයිසස් වලට. හිතු ගණන් වැඩි කරනවා. ඉතින් ඒකට මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ පලි නෑ. අනිත් එක මේ ගෙවල් ප්‍රශ්න වලට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ පලි නෑ. ඒගොල්ලෝ ගැවිලා ගෙවල් ගන්නවා දාපු ගමන්. ඒක ගන්න ගොඩක් කල් යනවා. ඒගොල්ලෝ ඉන්නේ කාමරවල කුලියට ඒත් ගෙවල් එස්ටැබ්ලිෂ් වෙලා ඉන්න කට්ටියට ඒක ආදායමන්නේ. ඉතින් ඒවා මහ විහිළු කතා. ඒ වුණාට මේ ඒවට එගේන්ස් වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ඉන්දියාවේ කට්ටියට අපේ රටට දැන් ගොඩක් අය ඉන්දියාවේ කට්ටියට එගේන්ස් කෑ ගහනවා මෙහෙ. ඉතින් අමතක කරන්න එපා අපිත් ඒ සබ් කොන්ටිනන්ට් එකේ කට්ටිය කියලා. ඒගොල්ලන්ට විරුද්ධව කෑ ගහනවා කියන්නේ ඊළඟට වෙඩිල් එන්නේ අපේ දෙසට කියන එක අමතක කරන්න එපා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි එකතු වෙලා මොන හරි වැඩක් කරොත් අරෙන්න, ඒ කියන්නේ එක වොයිස් එකකට වැඩ කරොත් අරෙන්න මේවා ඉතින් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. නමුත් කරන්න බැරි දෙයක් නෑ. ඉතින් ඒ කියන්නේ මිනිස්සුන්ගේ පවර් එක ඊට වඩා වැඩි. අපි බලමු මේ ඉලෙක්ෂන් එකේ රිසල්ට්ස් වලින් මොනවද වෙන්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඉස්සරහට තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ. කොහොම හරි මේ ඉමිග්‍රේෂන් එක 125ක් කට් ඩවුන් කරනවා කියන්නේ මම නම් හිතා ගන්න බෑ. ගොඩක් වෙලාවට ඔය TAFE කොලෙජ් වලට TAFE වලටයි කොලෙජ් වලට එන්නේ ඒවා ගොඩක් වෙලාවට අඩු වෙයි. ඒ කියන්නේ ඒවා ගණන් අඩුයිනේ. ඒ කියන්නේ ට්‍රේඩ් කෝස් එහෙම කරන්න දෙන කට්ටියට ඒ වගේ දේවල් ගොඩක් අඩු කරලා අර টপ ටියර් කොලෙජස් මේ යුනිවර්සිටි වල එන අයට එන්න දෙයි. මොකද ඒවා ලොකු ගාණක් හම්බ වෙනවනේ. ඉතින් මම හිතන්නේ ඒ තත්ත්වය තමයි ඒ කියන්නේ විපක්ෂය આવොත් කරන්නේ. ඒගොල්ලෝ කියනවා මේ ගෙවල් නැහැ කියලා. එනකොට මේ මෙල්බර්න් ආවට, ඒ කියන්නේ මෙල්බර්න් සිටි එක ආවට, ඒ කියන්නේ ඒ ස්කර්ට් එක ඇතුලේ තියෙනවා ගෙවල් තියෙනවා ලක්ෂයට වැඩි එම්ටි. ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ. නිකන් තියලා වහලා තියෙන ගෙවල් ඕන තරම් තියෙනවා. බොරුව ඔක්කොම කියන්නේ මේ ඒගොල්ලන්ට මේ වෙන දේශපාලන අරමුණුයි. ඒ කියන්නේ මිනිස්සුන්ව ඩිවයිඩ් කරන්නයි මේ ඒවා කිව්වහම මේ මයිග්‍රන්ට්ස් වලට විරුද්ධව අර ඒගොල්ලන්ගේ පක්ෂයේ කට්ටිය ඉතින් ඒගොල්ලන් එන්ටර්ටේන් කරනවා. ඒගොල්ලන්ට ආසයි මේක. ඉතින් ඒක නිසා ඉතින් ගොඩක් මෙහෙ තියෙන ඔය ප්‍රශ්න. ඉතින් ඒවා කියන්නේ ලොකු මත පිටින් නොපෙනුනාට ඒ කියන්නේ යටින් ඒවා තියෙන දේවල්. නමුත් ඉතින් එහෙම කියලා මේ අධෛර්යමත් වෙන්න එපා. කොහොමත් අපි දැන් මෙතනට ඇවිල්ලා ඉවරයි. අපි කොහොමත් මේ ෆයිට් එකේ දිගටම ඉන්නවා. ඒ ෆයිට් එක කියන්නේ ඉතින් රෙසිස්ටන්ස් තියෙන්න ඕනේ. නැත්තම් මේ කට වහගෙන නිකන් ඉන්න ඕනේ නෑනේ. අපි ටැක්ස් ගෙවනවා අනිත් මිනිස්සු වගේම. ඉතින් ඒක නිසා I think අපි බලා ගන්න ඕනේ ගන්න. ඒ කවුරු හරි ඔයගොල්ලන්ට කියනවා නෑ ඔයගොල්ලෝ කට වහගෙන ඉන්න ඔයගොල්ලන්ගේ රට නෙමෙයි අරකයි මේකයි කියලා. එහෙම දෙයක් නෑ. ඔයගොල්ලන්ටත් වොයිස් එකක් තියෙනවා. ආවට පස්සේ බය වෙන්න එපා. මේ කිසිම දෙයකට ඔයගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ නීත්‍යානුකූලව තියෙන රයිට්ස් ඒවා හැමදේම පාවිච්චි කරන්න. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. එහෙමනම් හැමෝටම ජය වේවා. අධෛර්යමත් වෙන්න එපා. ගේම කොහොම හරි අල්ලන් ඉන්න. කොහොම හරි මෙහෙට එන්න බලන්න. අපු අයත් කොහොම හරි PR එක වැඩ සම්බන්ධයෙන් ඉදිරියට කරගෙන යන්න. ඔයගොල්ලන් ඔක්කොටම හොඳ අනාගතයක් PR එක හම්බෙලා මෙහෙ සෙටල් වෙන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.